ඔන්න ඉතින් අදත් ඔයාලා පිළිගන්නවා කවිය රිවිව් YouTube channel එකට සාදරයෙන්. ඔක්කොටම කලින් මගේ YouTube channel එක subscribe කරලා ඉන්නකෝ. හිතනවා ඔයාලා මගේ YouTube channel එක subscribe කරන්න නැති කියලා. ඔන්න ඉතින් අපි අද කතාවට යමු. මේක 2014 release වුණ The Out of the Dark කියන English film එක. ඔන්න ඉතින් අපිට කතාව ආරම්භ කරද්දීම පෙන්නන්නේ එක් පුද්ගලයෙක් එයාගේ ඇඳුම් පාස කරනවා එයාගේ ගෙදරින් යන්න. ඔන්න එතකොට මේක පාට කෝල් එකක් ඇහිලා ඒ පුද්ගලයා කෝල් එක ආන්සර් කරනවා. ඒ පුද්ගලයා කෝල් එක ආන්සර් කරලා කියනවා මම මේ ගෙදරින් දැම්මම යන්නයි හදන්නේ කියලා. ඔන්න ඉතින් ඊළඟට එයා එකපාරට මේසයක් උඩ තිබිච්ච ෆයිල් දෙයක් අරන් පුච්චනවා. ඊට පස්සේ පුද්ගලයා ගෙදර ලයිට් එක එහෙම නිමලා එළියට යන්න හදන්නේ. ඒත් එකපාරට මෙයාට ඇහෙනවා එළියේ පැත්තෙන් දොරට කවුරු හරි ගහනවා. ඒ පැත්තට යනවා. ගිහින් දොර අරිනවා. එළිය හොඳටම වැස්ස. දොර ගාව කවුරුත්ම හිටියේ නැහැ. හොඳටම බය වුණා කවුද දොරට තට්ටු කරේ කියලා. ගෙදරින් එළියට ඇවිල්ලා බලනවා එළිය වටපිටාවේ කවුරු හරි ඉන්නවද කියලා. ඒත් එළිය හොඳටම වැස්ස. එළිය කවුරුත්ම නැහැ. ඒකෙන් තවත් හොඳටම බය වෙනවා. ඊට පස්සේ එකපාරටම උඩ තට්ටුවට එනවා. මොකක් හරි දෙයක් දැකලා එකපාරටම පිහියක් අරන් ඉදිරියට යනවා. එතන දොරක් අරින්න හදනවා. එකපාරට මෙතන කාන්තාවන් දෙදෙනෙක් ඉනවා. හොඳටම බය වෙලා එතනින් දුවනවා. ඒත් එක්කම අපිට පෙන්වන්නේ ඔහුගේ පිටිපස්සේ ළමයි ටිකක් ඉන්නවා. ඒ පිහියේ ළමයින්ගේ පැත්තට දික් කරනවා. එතන ඉන්න ළමයින්ගේ මොකක් හරි දෙයකට සමාව ඉල්ලනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ එතන උඩ තට්ටුවෙන් බිමට වැටෙනවා. ඔහුගේ අතේ තිබ්බ පිහියෙන්ම ඔහුට ඇනලා එතන මිය යනවා. ඉතින් මේ ඉන්නේ අපේ කතාවේ ප්‍රධානම චරිත තුන. සාරා හෝල්ටන් සහ ඒගොල්ලොන්ගේ එකම දියණිය වන හැනා. ඔවුන් මේ යන්නේ සාරාගේ උපංගම වෙච්ච කොලොම්බියාවලට. ඉන්නේ මේ කතාවේ තවත් ප්‍රධාන චරිතයක් වෙන ජෝඩන්. ඒ කියන්නේ ඉන්න ගැහැණු කෙනාගේ තාත්තා. ඔන්න ඉතින් එයා ඇවිල්ලා තියෙන මේගොල්ලොන් ගෙදර එක්කයි යන්න. ඔන්න ඉතින් මෙයා ඒගොල්ලොන් අලුත් ගෙදරකට එක්කයි යනවා. එක්ක යන අතරමඟදී ඉතින් මේ ගමේ ගැන විස්තර ගමේ ඉන්න පුද්ගලයින් ගැන එහෙම උන්ට හඳුන්වා දෙනවා. ඉතින් ඒ පුද්ගලයා මේගොල්ලොන් එක්කයි යන්නේ අර කලින් පුද්ගලෙක් මැරුණ ගෙදරට. ඉතින් දැන් රෑ වෙලා තාත්තයි දුවයි පොඩි සෙල්ලමක් කරනවා. දුව නිදාගන්න යන්න කලින් හැමදාම වගේ මේ සෙල්ලම කරනවා. ඔන්න ඉතින් පස්සේ දවස උදා වෙනවා. ජෝඩන් ඇවිල්ලා ඒගොල්ලොන්ව පොලට එක්කන් යනවා. ඔන්න ඉතින් එකපාරටම කවුද පොඩි ළමයෙක් හැනාගේ අතේ ඉඳපු බෝනික්කා උදුරගෙන යනවා. ඔන්න ඉතින් හැනා අර ගැණු ළමයාගේ පස්සෙන් ඇවිදගෙන යනවා. එතකොට හැනා පොලේ අතරමං වෙනවා. ජෝඩනුයි වෝල්ටනුයි සාරායි හොඳටම බය වෙනවා. නමුත් ඊට පස්සේ තුන් දෙනාට හැනාව හොයාගන්න පුළුවන් වෙනවා. ඔන්න ඉතින් ගෙදර ඇවිල්ලා උන් රාත්‍රී ආහාරය ගන්නවා. හැනා ආහාර ගන්න නැහැ. ඇයගේ බෝනික්කා නැති වුණ හින්දා. ඔන්න ඉතින් ඊට පස්සේ වෝල්ටන් කියනවා හැනා අපි හෙට බෝනික්කව හොයාගමු. දැන් ඔයා ආහාර ගන්න කියලා. හැනා හරිම මුරණ්ඩුයි. ඇය ආහාර ගන්න නිදි කරවන්න එක්කගෙන යනවා. ඔන්න ඉතින් පස්සේ දවසේ හැනා එයා ගාව තියෙන සෙල්ලම් බඩුත් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා අපිට පෙන්නනවා. ඔන්න ඉතින් වෝල්ටන් මේ හරියෙන් යද්දි දකිනවා. එදා අර පුද්ගලයාට එනපු පිහිය ඒ හරිය බිම වැහලා තියෙනවා. ඒක අතට අරන් බලනවා. ඔන්න ඉතින් ඒකත් අරන් ගේ ඇතුළට යනවා. ගේ ඇතුළට ගිහිල්ලා ඔහුගේ රාජකාරී වැඩ වගේක් වගේම හැනාගේ ෆොටෝ වගේක් බලනවා. ඒ වගේම හැනා ගැනත් අවධානයෙන් ඉන්නවා. ඔහුගේ අවධානය ගිලවුණු අවස්ථාවක එකපාරටම හැනා කැලේ ඇතුළට යනවා. ඔහු දකිනවා හැනාගේ ඡායාරූපයේ කොනක අමුතු විදිහේ ජීවියෙක් ඉන්නවා. ඒකෙන් එකපාරටම බය වෙනවා. ඊට පස්සේ එකපාරටම හැනාව හොයන්න ගන්නවා. හැනා සෙල්ලම් කර කර හිටපු තැන නැහැ. හැනා දකිනවා එයාගේ බෝනික්කා කැලේ ගහක් මුල ඉන්නවා. හැනා එක ගන්න යන්න හදනවා. ඔන්න ඉතින් එතකොටම වෝල්ටන් ඇවිත් හැනාව එක්කන් යනවා. හැනා වෝල්ටන්ට යන ගමන් බනිනවා. එයාගේ බෝනික්කා එතන හිටියා. එයාට ගන්න දුන්නේ නැහැ කියලා. නමුත් වෝල්ටන් කියනවා හැනාට එතන කවුරුත් මෙන්දියේ නැහැ කියලා. ඔන්න ඉතින් වෝල්ටන් හැනාව අරන් එනවා. අද ඉතින් රැට වෝල්ටනුයි සාරායි පාටියකට යන්න ඉන්නේ. හැනාව බලාගන්න කැතලිනා කියලා ගැහණු කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඔන්න ඉතින් වෝල්ටන් ගේ ඇතුළට යනවා. කැතලිනා ඉතින් හැනත් එක්ක සෙල්ලම් කරන්න ගන්නවා. ඔන්න ඉතින් අපිට ඊට පස්සේ පෙන්නන්නේ ෆැක්ටරිය. ඒ ෆැක්ටරිය ජෝඩන් ගෙද කොහේ? ජෝඩනුයි සාරායි ෆැක්ටරිය දිගේ කතා කර කර එනවා. ඔන්න ඉතින් ඊට පස්සේ පෙන්නන්නේ අද රෑ සාරායි වෝල්ටනුයි පාටියට යන ලෑස්ති වෙනවා. හැනත් ඉතින් එයාගේ කාමරේට වෙලා චිත්‍රයක් ඇඳ ඉන්නවා. වෝල්ටන් කුස්සියට ගිහිල්ලා කැතලිනාට කොලයක් දෙනවා. ඒකේ තියෙන්නේ ඉතින් හැනාගේ කාලසටහන. වෝල්ටනුයි සාරායි ඉතින් පාටියකටවත් නෙමෙයි යන්නේ. ඒක අනුස්මරණ උත්සවයක්. ඔන්න ඉතින් කැතලිනා වෝල්ටන්ට කියනවා මේ අනුස්මරණ උත්සවයට පාදගුණ කතාව.
දැන් මේ ඔවුන් ඉන්න සැන්ටා ක්ලෝර කියන ගමේ අතීතයේදී ළමයි වගේක් හොර කල්ලියක් විසින් පැහැරගෙන ගිහිල්ලා පන්සලක හිර කරලා තිබිලා තියෙනවා. ඒ හොරු කල්ලිය ඒ ළමයින්ගේ බරට සරිලන විදිහට රිදී ඉල්ලලා තියෙන ඒ ළමයින්ගේ දෙමාපියන්ගෙන් සහ ගම්වැසියන්ගෙන්. ඔවුන්ට කර කියා ගන්න දෙයක් නැති වෙලා ඔවුන් අල්ලපු ගම්වලිනුත් රිදී ඉල්ලලා ඔවුන් කොහොම හරි රිදී ටික හොයලා දීලා. නමුත් හොරු කල්ලිය ළමයින් පිටින්ම පන්සල ගිනි තියලා ළමයි මිය ගිහිල්ලා. ඒක හේතුවෙන් තමයි ඔය අනුස්මරණය තියන්නේ මේ මියගිය ළමයින් වෙනුවෙන්. කැතලිනා වෝල්ටන්ට එහෙම අනුස්මරණ කතාව කිව්වා. ඔන්න ඉතින් ඒගොල්ලොත් යන්න හදන්නේ. සාරා ඉතින් හැනාවත් පල්හැට එක්කගෙන ගියා. අපිට ඊට පස්සේ පෙන්නනවා හැනා ඇඳ ඇඳ තිබු චිත්‍රේ එකපාරට වෙනස් වෙනවා. ඔවුන් පාටියට ගිහිල්ලා ඒ පාටියන ජෝඩනුත් ඇවිල්ලා. ඔන්න ඉතින් අපිට අනිත් පැත්තෙන් පෙන්නන්නේ කැතලිනා හැනාව නිදි කරවලා හැනාට බෙස්ෂීට්ටයක් පොරවනවා. ඔන්න ඉතින් කැතලිනාත් පල්ලෙහාට ගිහිල්ලා පොතකුයි පෑනකුයි අරන් මොනවා හරි ලියන්න ලෑස්ති වෙනවා. ඔන්න ඉතින් අපිට අනිත් පැත්තෙන් පෙන්නන්නේ ජෝඩනුයි සාරායි නර්තනයකේ දෙන්න හදනවා. ඔන්න ඉතින් ඒ අතරේ සාරා දකින්න අර මිලගේ ළමයින්ගේ අනුස්මරණ පිරිම ගඟ දිගේ ගොඩට අරන් එනවා. සාරා ඒක බලන්න කියලා වෝල්ටන්ටත් කතා කරනවා. වෝල්ටනුයි සාරායි ජෝඩනුයි තුන්දෙනාම ඉතින් ඒ පිළිම ගොඩට ගන්න එක බලනවා. වෝල්ටන් එකපාරටම දකින්න අර පිළිම ගන්න තැන ඒ මියගේ ළමයෙක් ඉන්නවා. ඉඳලා එකපාරටම අතුරුදහන් වෙලා යනවා. ඔන්න ඉතින් අපිට අනිත් පැත්තෙන් ගෙදර වෙන දේවල් පෙන්නනවා. එකපාරටම හැනාගේ කාමරේ කවුලුවක් වගේ එකක් කැරෙනවා. හැනා බය වෙලා කෑ ගහලා ඉක්මනට නැගිටිනවා. හැනා කෑ ගහන එක පල්ලෙහෙන්න කැතිලිනාට නම් ඇහෙන්නේ නැහැ. මොකද එයා කනේ ඊය බඩනයක් ගහන් ඉන්න හින්දා. ඔන්න ඉතින් උඩ තට්ටුවේ පඩිපෙළ දිගේ එකපාරටම බෝලයක් රෝල් වෙලා පල්ලෙහාට එනවා. කැතලිනා නැගිටලා ඒ බෝලේ ගාවට යනවා. ඔන්න ඉතින් අනිත් පැත්තෙන් හැනා දකිනවා අර විවෘත වෙච්ච කවුලුව ගාව එයාගේ නැති වෙච්ච බෝනික්කා ඉන්නවයි කියලා. ඔන්න ඉතින් හැනා ඒ බෝනික්කා ගන්න ගිහිල්ලා හැනා එතනින් යටට වැටෙනවා. හැනා එතනින් වැටිලා එතන යට තට්ටුවේ හිර වෙනවා. ඔන්න ඉතින් අපිට අනිත් පැත්තෙන් පෙන්නන්නේ සාරායි වෝල්ටනුයි කාර් එකේ ගෙදරින ගමන් ඉන්නවා. ඉතින් කැතලිනත් එළියේ ජනේලේ ගාව කවුරු හරි ඉන්නවා වගේ දැකලා ඒ පැත්තට යනවා. එතකොටම එකපාරට සාරායි වෝල්ටනුයි ගෙදර එනවා. කැතලිනා හොදටම බය වෙනවා. ඔන්න ඉතින් අනිත් පැත්තෙන් හැනා ගාවට කවුරු හරි ඇවිල්ලා හැනාව අල්ලනවා වගේ දැනෙනවා. හැනා එකපාරටම කෑ ගහනවා. ඔක්කොමලා දුවගෙන යනවා හැනාගේ කාමරේට. හැනා ඇයි කෑ ගහන්නේ කියලා බලන්න. ඒගොල්ලෝ හැනාව හැමතැනම හොයනවා. හැනා කාමරේ කොහෙවත්ම නැහැ. පස්සේ යාළුවා අර කාමරේ කවුළු ඇතුලේ හිර වෙලා හිටපු හැනාව එළියට ගන්නවා. හැනාට හොඳටම අමාරුයි. ඔන්න ඉතින් ඒගොල්ලෝ හැනාව රෝහලට එක්කගෙන යනවා. වෛද්‍යවරිය නම් කියන්නේ හැනාට බෝ නොවන වෛරස් උණක් බෝ වෙලා කියලා. ඇයට ඒක බෝ වෙලා තියෙන්නේ එක්කෝ ඇය කාපු ආහාරයකින් නැත්නම් මෑගි තුවාලයකින් හෝ ඇයව කවුරු හරි සපා කෑමකින්. වෛද්‍යවරුන් නම් කියන්නේ හැනාගේ ලේ රිපෝට් චෙක් කරන්න යවලා තියෙන්නේ කියලා. ඒ ජෝඩන් එතනට ඇවිල්ලා කියනවා හැනාගේ ලේ රිපෝට් චෙක් කරන්න ඕනේ නැහැ. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. ඉතින් ඔවුන් හැනාව ගෙදර එක්කගෙන එනවා. ඔවුන් ඉතින් ගෙදර ඇවිල්ලා හැනාව ඇඳෙන් තියලා ඉවරලා පල්ලයට ඇවිල්ලා කැතලිනත් එක්ක මේ ගැන කතා කරනවා. ඉතින් ඊට පස්සේ දවසේ තාමත් හැනාගේ රෝගී තත්ත්වය හැමමයි. හැනාට එකපාරටම කැස්සක් ගහලා වෝල්ටන්ගේ වතුර ඉල්ල ගන්නවා. ඔන්න ඉතින් අපිට රෑ පෙන්නනවා සාරාගේ රෝගී තත්ත්වය තිබ්බට වැඩිය උත්සන්න වෙලා. ඔන්න ඉතින් සාරා බාත් ටබ් එකේ නනා ඉන්නවා. ඇය හීනෙන් අමුතුම දෙයක් දකිනවා. ඇය හීනෙන් දකින්නේ හැනාගේ කාමරය ඇතුලේ අමුතු විදිහේ ආත්ම වලින් පිරීලා ඉන්නවා. ඇය ඒක දැක්ක වහාම බය වෙලා එකපාරටම නැගිටිනවා. ඇය ඉක්මනට හැනාගේ කාමරය වෙතට දුවගෙන යනවා. දුවගෙන ගිහින් බලනවා හැනා කාමරය තුල ඉන්නවද කියලා. ඔන්න ඉතින් සාරා වෝල්ටන් හොයන් පල්ලෙහාට යනවා. වෝල්ටන් ඉතින් පල්ලෙහා කල්පනා කර කර ඉන්නවා. සාරා හැනාගේ කාමරේ පැත්තෙන් අමුතු හෙවණැලි වගේක් දකිනවා. සාරා හොඳටම බය වෙනවා. සාරා හොඳටම බය වෙලා හැනාගේ කාමරයට දුවගෙන යනවා. හැනා ඉතින් තවමත් කාමරේ නිදි. ඔන්න ඉතින් අපිට පස්සේ දවසේ පෙන්නනවා සාරා ෆැක්ටරියට ගිහිල්ලා ඉන්නවා. ෆැක්ටරියට ඉතින් පුද්ගලයෙක් ඇවිල්ලා සාරාගේ අතට රිපෝට් ටික දීලා කියනවා දුවගේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ බෙහෙත් ටික දෙන්න එතකොට දුවට අඩු වෙයි කියලා. ඉතින් අපිට තවත් දවසක රැයක් පෙන්නනවා. හැනාට අර බෙහෙත් බීලා රෝගී තත්ත්වයේ කිසිම අඩුවක් වෙලාවත් නැහැ. ඔන්න ඉතින් ඒගොල්ලෝ හැනාව නිදි කරවලා ඒ දෙන්නත් නිදා ගන්න කියලා යනවා. ඔන්න ඉතින් එකපාරටම ගෙදර කරන්ට් එක යනවා. සාරා ගිහින් හිටිපන්දමක් පත්තු කරනවා. ඔන්න ඉතින් හිටිපන්දම කිසිම හුළඟක් ගන්න නැතුව එකපාරටම නිවිලා යන වෝල්ටන් හැනාගේ කාමරයට යනවා. එකපාරටම හැනා අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙලා හැනා හිටපු තැනින් එකපාරටම අමුතු ආත්මයක් මතුවෙනවා.
වෝල්ටන් අහනවා එයාගෙන් මගේ දුව කෝ කියලා. ඔන්න ඉතින් අනිත් පැත්තෙන් සාරා දකිනවා හැනාව ළමයි වගේක් ඉටුකොලේ කොතලා කැලේ මැදින් අරන් යනවා. ඉතින් ඒ හින්දා සාරත් කැලේ මැදින් දුවන්න පටන් ගන්නවා. වෝල්ටනුත් ඉතින් ඒක දැකලා සාරාගේ පස්සෙන් දුවන්න ගන්නවා. සාරා හැනා කකා දුවනවා එයත් එයාගේ පස්සෙන්ම. ඔන්න ඉතින් අපිට ඊට පස්සේ පෙන්නන්නේ සාරයි වෝල්ටනුයි පොලිසියට සේරම විස්තරේ කියනවා. එතකොටත් පොලිසියෙන් හැනාව හොයන්න පටන් අරන්. ඔන්න ඉතින් අපිට ඊට පස්සේ පෙන්නන්නේ වෝල්ටන් යනවා කැතලිනාව හොයාගෙන කැතලිනාගේ ගෙදරට. වෝල්ටන් කැතලිනාට සේරම විස්තරේ කියලා සමාව ගන්නවා. ඊට පස්සේ වෝල්ටන් කැතලිනාගෙන් උදව් ඉල්ලනවා හැනාව හොයාගන්න. අපිට අනිත් පැත්තෙන් පෙන්නනවා සාරා හැනා ඇඳපු චිත්‍රය ගැන බල ඉන්නවා. සාරා මොකක් හරි දෙයක් එදා හැනා වැටුණු කුටිය ගාව දකිනවා. අනිත් පැත්තෙන් අපිට පෙන්නන්නේ කැතලිනයි වෝල්ටනුයි දේවස්ථානයකට යනවා. අනිත් පැත්තෙන් සාරා අර කුටිය ගාවට ගිහිල්ලා ඒ කුටිය තුල මොනවද වෙන්නේ කියලා බලනවා. ඔන්න යාළුවනි ඉතින් අනිත් පැත්තෙන් වෝල්ටනුයි කැතලිනයි ගෙදරකට යනවා. ඔන්න ඉතින් යාළුවනි මැදින් ඇඩ් එකක් දානවා වගේ තමයි ඉතින්. ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒක subscribe කරලා bell icon එකෙන් all දාගෙන යන්න. ඊට පස්සේ ඉතින් යට like එකක් දාලා අඩුපාඩු දිනන නම් comment එකකුත් දාගෙන යන්න. එහෙනම් ඉතින් ආයෙ කතාව පටන් ගමු. ඔන්න ඉතින් වෝල්ටන් අර ගේ ඇතුළට ගියාම දකිනවා අමුතු විදිහ අඩිපාරක්. එකපාරටම කවුද කෙනෙක් ඇවිල්ලා වෝල්ටන්ව අල්ලගෙන වෝල්ටන්ට හොඳටම ගහන්න හදනවා. ඔන්න ඉතින් ඒ වෝල්ටන්ට ගහන්න හදන පුද්ගලයාගේ බිරිඳ ඇවිල්ලා වෝල්ටන්ට ගහන්න එපා කියලා වෝල්ටන්ට ගහන්න හදන එක නවත්තනවා. ඔන්න ඉතින් කැතලිනා ඒගොල්ලොන්ට කියන්න ගන්නවා ඒගොල්ලෝ ආවේ ඇයි කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ කැතලිනා ඒගොල්ලොන්ට පින්තූරයකුත් පෙන්නනවා. ඔන්න ඉතින් ඒ කාන්තාවත් ඈත තීතේ වෙච්ච කතාවක් ගැන කියනවා. ඒ කාන්තාවගේ දරුවා අවුරුදු 20කට කලින් රසදිය විසවීමක් හින්දා මැරිලා තියෙනවා. ඔන්න ඉතින් අනිත් පැත්තෙන් අපිට පෙන්නන්නේ සාරා ලණුවකුත් ගැට ගහලා අර එදා හැනා වැටලා හිටපු කුටිය ඇතුළට යන්න හදනවා. සාරා ඒ කුටිය ඇතුළට බහිද්දි සාරාගේ අතින් එයාගේ අතේ තිබිච්ච ටෝච් එක බිමට වැටෙනවා. සාරා ලණුව දිගේ කෙමෙන් පල්ලෙහාට බහිනවා. ඒත් එකපාරටම ලණුව කැඩිලා සාරා පල්ලෙහාට වැටෙනවා. එයා අර බිම වැටලා තිබිච්ච ටෝච් එක ගන්නවා. අරගෙන ඉවර වෙලා වටපිටට ගහලා බලනවා. ඇයි එකපාරටම දකිනවා බිම වැටිලා තියෙන පත්තරයක්. ඒකේ තියෙන්නේ අවුරුදු 20කට කලින් ළමයි 9 දෙනෙක් රසදිය විසවීමක් හින්දා මැරෙන එකක්. ඒ රසදිය විස වෙලා තියෙන්නේ ජෝඩන් කලින් වැඩ කරපු ෆැක්ටරියේ රසදිය කාන්දු වීමක් නිසා. ඔන්න ඉතින් සාරාගේ පිටිපස්සෙන් කවුරු හරි එක්කෙනෙක් ඇහැලා අල්ලනවා වගේ තේරලා සාරා හොඳටම බය වෙලා කෑ ගහනවා. ඔන්න ඉතින් සාරා කොහොම හරි උත්සාහ කරලා පල්ලෙහා තියෙන දොරක් හොයාගෙන ඒ කුටියෙන් එළියට එනවා. අර කාන්තාවත් වෝල්ටන්ට කොලයක් පෙන්නලා කියනවා එයාගේ සැමියා වැඩ කළේ අර රසදිය කාන්දු වෙච්ච කඩදාසි වැඩපොලේ කියලා. වෝල්ටන්ට තව ඡායාරූප වගේකුක් හම්බෙනවා. ඒ අර මැරිච්ච ළමයි 9 දෙනාගේ. ඊට පස්සේ අර පුද්ගලයා ගිහිල්ලා වෝල්ටන්ට ඡායාරූපයක් ගෙනල්ලා දෙනවා. ඒ ඡායාරූපේ ඉන්නේ ඒ ෆැක්ටරියේ වැඩ කරපු මැනේජර් ඇතුළු පිරිස. ඒකේ මැනේජර් විදිහට ඉඳලා තියෙන්නේ ජෝඩන්. අනිත් පැත්තෙන් සාරට යට තට්ටුවේ කුටීරියේ තිබිලා මියගිය ළමයි 9 දෙනාගේ රිපෝට් හම්බෙනවා. අනිත් පැත්තෙන් කැතලිනාටයි වෝල්ටන්ටයි අර කාන්තාව කියනවා ඒ ෆැක්ටරියේ තිබිච්ච තැන. සාරා ඉතින් ගිහිල්ලා හැනාගේ රිපෝට් එකත් හොයනවා පස්සේ දවසේ ඔෆිස් එකේ ලාච්චුවක. ඔන්න ඉතින් අර කතාවේ අපිට මුලින්ම පෙන්වුවේ අර සාරාට හැනාට දෙන්න කියලා බෙහෙත් ගෙනල්ලා දෙනවා. අන්නේ පුද්ගලයාගේ කාමරේ ලාච්චුවක තිබිලා තමා සාරා හොයාගන්නේ ඒක. හැනාටත් වෙලා තියෙන රසදිය විසවීමක්. ඇයි මේක වැහැංගුවේ කියලා අහනවා. අර ළමයි 9 දෙනාත් මැරුණේ රසදිය විසවීමක් හින්දානේ. සාරාත් මැරෙයිද කියලා අහනවා. සාරා ඉතින් අර එයාට හම්බෙච්ච රිපෝට් ඔක්කොම ටික පෙන්නනවා. එයා කියනවා එයා සියරම් විස්තරේ දන්නවා අර ළමයි 9 දෙනා මැරිලා කියලා. ඒක වෙලා තියෙන්නේත් අර ඔහුගේම ෆැක්ටරියේ රසදිය කාන්දු වීමක් නිසා. සාරාට හොඳටම බැනවදිනවා. මොකද මේ වගේ ළමයින්ගේ ජීවිත විනාශ කරේ කියලා. ඔහු කියනවා මට මේව හංගන්න උනා. මොකද මේ ෆැක්ටරිය බේර ගන්න ඕන හින්දා කියලා. ඔන්න ඉතින් අර එදා වෝල්ටන්ට අර පුද්ගලයා පෙන්නපු පින්තූරය සාරාටත් හම්බෙනවා මේ ඔෆිස් එකේ තිබිලා. එතනදි සාරාත් දැනගන්නවා ඒකේ ප්‍රධානියෙක් වශයෙන් ඉඳලා තියෙන්නේ ජෝඩන් කියලා. ඒ කියන්නේ එයාගේ තාත්තා. ඔන්න ඉතින් වෝල්ටන් තවත් පුද්ගලයෙකු සමග යනවා ගඟ දිගේ අර රසදිය විසලා අතහැරලා දාපු ෆැක්ටරිය බලන්න. එතන හැනා ඉන්නවද කියලා බලන්න.
මොකද මැරිච්ච ළමයි 9 දෙනාගේ ආත්ම එතන සැරිසරනවා. ඒ ළමයි 9 දෙනාව තමයි එදා සාරා දැකලා තියෙන්නේ හැනාව අරන් යනවා. සාරා අර වාර්තා ටික ජෝඩන්ට පෙන්නනවා. ජෝඩන්ගෙන් පෙන්නලා අහනවා අර ළමයි 9 දෙනා මැරුණ රසදිය කාන්දු වීමක් නිසා නේද කියලා. ජෝඩන් කියනවා ඔව් ඒගොල්ලෝ මැරුණ රසදිය කාන්දු වීමක් නිසා. අපි ඒක වසන් කරා. මොකද අපිට ෆැක්ටරිය බේර ගන්න ඕන වෙලා තිබුණ හින්දා. නමුත් දැන් ෆැක්ටරිය බේර ගන්නත් අපිට බැරි වුණා. ඔන්න ඉතින් අනිත් පැත්තෙන් පෙන්නන්නේ වෝල්ටන් අර පුද්ගලයාත් එක්ක ගඟ දිගේ ගිහිල්ලා අර ෆැක්ටරියේ තියෙන දූපතට යනවා. වෝල්ටන් කියනවා අර පුද්ගලයාට ඔයා බෝට්ටුවේ ඉන්න මම යන්නම් කියලා වෝල්ටන් ෆැක්ටරිය ගාවට යනවා. ඔන්න ඉතින් අනිත් පැත්තෙන් ජෝඩනුයි සාරයිත් යනවා අර ෆැක්ටරි එකට. ඔන්න ඉතින් සාරයි ජෝඩනුයිත් ෆැක්ටරිය ඇතුළට යනවා. ඇතුළට ගිහිල්ලා හැනා කිය කෑගගා හැනාව හොයනවා. ඔන්න ඉතින් අනිත් පැත්තෙන් වෝල්ටනුත් හැනා කිය හැම තැනම කෑගගා හැනාව හොයනවා. එතකොටම වෝල්ටන්ට සාරා කෑ ගහන සද්ද ඇහෙනවා. වෝල්ටන් ඊට පස්සේ සාරා කියලා කෑ ගහලා සාරාව හොයාගන්නවා. ඔන්න ඉතින් වෝල්ටනුයි සාරයිත් හම්බෙනවා එතෙන්දී. ඔන්න ඉතින් අපිට අනිත් පැත්තෙන් පෙන්නන්නේ ජෝඩන් ඉතින් උමගක් වගේ එකකින් බඩගාගෙන අමුතු ගුහාවක් වගේ එකක් ඇතුළට යනවා. ඔන්න ඉතින් අනිත් පැත්තෙන් අපිට පෙන්නන්නේ සාරයි වෝල්ටනුයි ජෝඩන්වයි හැනාවයි හොයනවා. ඒගොල්ලෝ දකිනවා ජෝඩන් අර කුටියක් වගේ එකක් ඇතුළේ ඉන්නවා. ඔන්න ඉතින් සාරයි වෝල්ටනුයි දකිනවා ජෝඩන් අර කුටිය ඇතුලේ හැනාව අතේ තියන් ඉන්නවා. ජෝඩන්ගේ වටේට අර මැරිච්ච ළමයි ටික වට වෙලා ඉන්නවා. ඔන්න ඉතින් එතකොට හැනා ජෝඩන්ගේ අත උඩ ඉඳිද්දී ජෝඩන්ගේ ඇඟට හැනාගේ ඇඟ ඇතුලින් ඉඳන් වතුර බින්දුවක් වගේ දෙයක් ඇතුළු වෙනවා. ඔන්න ඉතින් සාරයි වෝල්ටනුයි ඇවිල්ලා හැනාව ඒගොල්ලොන්ගේ අතට ගන්නවා. හැනාව අතට ගන්නවත් එක්කම ජෝඩන්ට සිහිය නැතුව වැටෙනවා. ජෝඩන් එතනම මිය යනවා. නමුත් සාරත් මිය ගිහින්. නමුත් එකපාරටම හැනාට පණ එනවා. අරුම පුදුම විදිහට මිය ගිය හැනා නැවතත් පණ ඇවිත් කතා කරනවා. ඔන්න ඉතින් ඒගොල්ලෝ වටේට අර මිය ගිය ළමයින්ගේ ආත්ම ටික එකතු වෙනවා. ඒ ළමයි ලස්සනට hina වෙනවා. ඔන්න ඉතින් මේ කතාව අවසානයේදී පෙන්නන්නේ කැතලිනා හැනාට ගුරුවරියක් විදියට පාසලකදී උගන්වනවා. ඔන්න ඉතින් අද කතාව ඉවරයි. ඕගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරන් යන්න. මේක මගේ පළවෙනි වීඩියෝ එක. මේකේ අඩුපාඩු තියෙනවා නම් ඉතින් ඕගොල්ලෝ යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. YouTube channel එක subscribe කරලා bell icon එක all දාලා like එකක් දාගෙන යන්න.